Great things happen for those who believe. ගොඩක් ශ්‍රේෂ්ඨ දේවල් අපේ ජීවිතවල සිද්ධ වෙන්නේ එහෙම දෙයක් අපේ ජීවිතයක සිද්ධ වෙන්න පුළුවන් කියලා විශ්වාස කරන අයට. මොකද ඔයගොල්ලෝ ගැන හිතන්නේ? 1996 අර්ජුන් රණතුංග අපේ ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ගෙනකොට 1992 ඉම්රාන් ખાන් ඔහුගේ රටට ක්‍රිකට් වර්ල්ඩ් කප් එක අරගෙන යනකොට ඔවුන්ට විශ්වාසයක් තිබුණා. මෙහිම ග්‍රේට් දෙයක්, මෙහිම ශ්‍රේෂ්ඨ දෙයක් අපිට අචීව් කරගන්න පුළුවන් කියලා. හැබැයි සමහර අය ඉන්නවා ගොඩක් දේවල් ලොජික් එකක් එක්ක, ෆැක්ට්ස් එක්ක කරුණු මත පදනම් වෙලා පමණයි දේවල් තීරණය කරන්නේ. තාර්කිකව හිතුවනම් සමහර වෙලාවට අර්ජුනට හිතන්න තිබුණා නෑ අපි දිනන එකක් නෑ. ඉම්රාන් ખાන්ට හිතන්න තිබුණා නැහැ අපි දිනන්න බැරි වෙයි කියලා. හැබැයි ඊට වඩා හෝප් එකක්, බලාපොරොත්තුවක්, විශ්වාසයක්, එක ධෛර්යයක් තිබුණු නිසා, ග්‍රිට් එකක් තිබුණු නිසා නෑ අපිට මේ වර්ල්ඩ් කප් එක ගේන්න පුළුවන් කියලා ඕන් හිතුවා. වර්ල්ඩ් කප් එක විතරක් නෙමෙයි. මේ ජීවිතේ අපි ඕනම දෙයක් ගත්තොත් අපිට පුළුවන් හැකියාවක් තියෙනවා ඕනනම් ලොජිකලි හිතන්න. මේ තියෙන කරුණු කාරණා පදනම් කරගෙන මේ ෆැක්ට්ස් එක්ක කරුණු කාරණා එක්ක හිතන්න. ඒ වගේම කරුණු කාරණා කොහොම වුණත් අපිට පුළුවන් කරුණු කාරණා වලින් එහාට ගිහලා නෑ මට මේක වෙනස් කරන්න පුළුවන් කියලා. යම්කිසි විශ්වාසයකින් හිතන්න. ලොජිකල් තින්කින්. ලොජිකල් විදිහට හිතනවාද? එහෙම නැත්නම් එතනින් එහාට ගිහිලා ෆේත් එකක් එක්ක, හෝප් එකක් එක්ක හිතනවාද? මෙතන අපි ලොජිකල් හිතන්නේ කොහොමද? ඒ අදාළ කරුණු කාරණායි සාධක, ෆැක්ට්ස් කරුණු එක්ක. available facts එක්ක ලොජිකල් හිත අපි ඩිසිෂන් එකක් ගන්නවා. සමහර අය available facts එක්ක ලොජිකල් හිතුවට, තර්කානුකූල හිතුවට එයා තව තර්කයක් ගොඩනගනවා නෑ අපිට මේක වෙනස් කරන්න පුළුවන්. එහෙම හිතන්නේ මොකක් මත පදනම් කරගෙනද? අපි මොළය කොහොමද මොළයට දීලා තියෙන data කොහොමද මොළේ process කරන්නේ? ඒතර සාමාන්‍යයෙන් අපි logical thinking කියලා කියන්නේ මොකක්ද? අපි හැමතිස්සෙම අපි දැක්කපු දේ, අපි ගත්තු දේ, අපි ඉගෙනගත්තු දේ, අපි දන්න දේ, අපි මෙච්චර කාලයක් අපේ මොළයට feed කරපු දත්ත එක්ක තමයි අපි decision ගන්නෙ ඒක process කරලා. හැබැයි සමහර අය ඉන්නවා සමහර අයට ගණන් බැරි වෙන්න පුළුවන්. ගණන් හදාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඕන් හොඳ බිස්නස් කාර්යෝ වෙනවා. හොඳට සල්ලි හොයනවා. ඇයි ඒ? ඒගොල්ලන් විශ්වාසයක් තියාගෙන ඉන්නවා, ෆේත් එකක් තියාගෙන ඉන්නවා. අර තියෙන ෆැක්ට්ස් මත පදනම් වෙන්නේ නැතුව මට හිතුනොත් දෙයක් නෑ මට මේක කරන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් එක්ක. ඉතින් එතකොට සමහර වෙලාවට තර්කානුකූලව හිතලා සත්‍ය කියලා අපි අපේ බ්‍රේන් එක පර්සීව් කරන් ඉන්න ලෝකයේ මත ඩිසිෂන් ගන්න අයට වඩා සමහර වෙලාවට අන්න ඒ නිසා කරුණු කාරණා අපිව පරාද වෙන්න සකස් වෙලා තියෙද්දිත් අපි කරුණු කාරණා නිර්මාණය කරනවා අපේ ජයග්‍රහණයට. මොකද අපි මිනිස්සු විදිහට අපි ඉපදිලා ඉන්නෙම ක්‍රියේටිව් තින්කින් යම්කිසි thought එකක් ක්‍රියේට් කරන්න පුළුවන් හැකියාවක් එක්ක. ඉතින් පවතින කරුණු කාරණා එක්ක අපිට අවශ්‍ය නම් හිතන්න පුළුවන් නෑ මට මේක කරන්න බෑ කියලා. හැබැයි great things happen for those who believe. මීට වඩා ලොකු දෙයක් මට කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන කෙනෙක්ට ඒ විශ්වාසය එක්ක එන ධෛර්යය, එන ශක්තිය, මේ හැම දෙයක් එක්ක මෙතනට යන්න ග්‍රිට් එකක් අල්ලගෙන කාගෙන යන්න හැකියාවක් හම්බ වෙනවා. 1920 බර්ට්‍රම් රසල් පොතක් ලිව්වා Education and the Good Life කියලා. ඔහු මේකේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා මිනිසුන්ගේ ජීවිතේ ලස්සනට අරගෙන යන්න නම් අපි මේ ෆැක්ට්ස් මත විතරක් පදනම් වෙලා කරුණු මත විතරක් පදනම් වෙලා තීරණ ගන්න එකට වඩා අපි හෝප් එකක්, බලාපොරොත්තුවක් එක්ක ඉස්සරහට යනවා නම් කොච්චර හොඳ ලයිෆ් එකකට, good life එකකට, හොඳ ලයිෆ් එකකට පාර කපා ගන්න පුළුවන්ද කියලා. මොකද කරුණු කාරණා සමහර වෙලාවට අපි දන්න, අපි මෙච්චර කාලයක් අපේ බ්‍රේන් එකෙන් පර්සීව් කරලා තියෙන ෆැක්ට්ස් ඒව යල්පැනගිය අදහස් වෙන්න පුළුවන්. ඒව යල්පැනගිය ෆැක්ට්ස් වෙන්න පුළුවන්. හැම මොහොතකම නිරන්තර වෙනසකට අපේ ලෝකේ ලක් වෙනවා. සමහර වෙලාවට අපි මේ දන්න ෆැක්ට්ස්, අපි දන්න පුංචි ලෝකේ තියෙන ෆැක්ට්ස් වලට වඩා දේවල් මේ ලෝකේ තියෙන අපි දකින දේවල් වලට වඩා, අපිට දැනෙන දේවල් වලට වඩා, අපිට පේන දේවල් වලට වඩා මේ ලෝකේ හරි ගොඩක් ලොකුයි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම විශ්වාසය කියන එක හරිම වැදගත් දෙයක්. faith, hope
විශ්වාසය, බලාපොරොත්තුව කියන එක හරීම වැදගත් දෙයක්. මොකද මේ බලාපොරොත්තු එක්ක තමයි අපි විශාල අරමුණු කරා අරගෙන යන්නේ. එතකොට ඇත්තටම සමහර වෙලාවට නීල් ආම්ස්ට්‍රෝන් හඳට පාත ඇබුවේ කවද්ද කියන අවුරුද්ද, ඒ දවස, ඒ වෙලාව ඒක දන්න කෙනෙක්ට වඩා මේ හඳට යන්න අපිට පුළුවන් කියලා මිනිස්සු හිතපු සිතිවිල්ලේ කොන්ෂස්නස් එක අපි එතන හිතුවොත් සමහරවිට අපේ ජීවිතේ වෙනස් කරගන්න ගොඩාක් දේවල් එතනින් අපිට ගන්න පුළුවන්. ඉතින් අර කරුණු කාරණා කියන එකට එහාට ගිහිල්ලා අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් නම්, විශ්වාසයක් තියාගන්න පුළුවන් නම් මට මේක කරන්න පුළුවන් කියලා මුළු ලෝකෙම අපිට කිව්වත් නදීපවට මේක කරන්න බෑ කියලා මම හිතුවොත් මට ඒක කරන්න පුළුවන් කියලා මට ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. Great things happen for those who believe.